පාවිච්චි අපි කරන හැටි හරියට කරනවා කියන ඕන එක නිසා. දැන් හරියටම අඩියකට වඩා බැස්ස පොළව. දැන් ආයේ අපි පුරවන්නේ ABC දාලා. ඒක අපි කියන්නේ අපේ රේට් එක අපි සාධාරණ මනුස්සයට වැඩ කරන රේට් එක න රේට් එක. අඩුවට කරන කට්ටිය ඉන්න ඕන තරම්. වගකීම් නැතේ කට්ටිය. ආවා වැඩේ කරා ගියානේ. එහෙම නෑ. අපි හරියට පොළව හදලා හරියට ලෝල් ගහගෙන හරියට මැෂින් දාලා කල්ලා හරියට වැඩ කරනවා. නැත්නම් අපි කරන වැඩේ කොහෙ ගියත් හරියට වැඩේ කරලා දීලා නේ ඉන්නේ. අපි කොහෙ කර ගියොත් අපිට එන්න දෙන්නේ නැත්තේ ඒක නිසා. ඒක ඉදර තියෙන ඔක්කොම වැඩි ඉවර වෙනකන් එන්න දෙන්නේ නෑ. මචං කොච්චර හරියක් එකමාරක් විතර බැස්සනේ. එකමාරක් අර හරිය දෙකක් විතර බැස්සනේ. මහවරුසා මඩ වලනේ. මඩ ගොඩේ තියෙන්නේ. හැබැයි සනා මේ පොළොව තාල්ලා මෙහෙම තාල්ලා ගැහුවා කියන්නේ බහින්නේ නැහැ ජීවිතේට හොඳේ. ආයි ඉතින් තනි මඩ වලනේ තල ගහන්නේ. බලු මැෂින් එක ගහලාම මම දැන් ගහන්න යන්නේ අර පැත්තෙන් අර අය අස්සක තිබිච්ච තුන් කාලට තිබුණා ඒ ටිකත් අරගෙන ආව කෝකටත් ගහලා බලන්න දාන්නම් වීඩියෝ එකක් ආයේ මැෂින් එක ගහලා වහින්න යන වැසත් එක බලමු මම හිතන්නේ ඒතර ආහාර මෙහෙම වැඩේ කරලා වැඩක් නැහැ කරන වැඩේ මට හරියට කරන්න ඕනේ හදිසියට කරලා තමයි අර පොළොව බහලා තියෙන්නේ රඹ යන්න පිටලා තියෙන මට වෙලා තියෙන හොඳටම පොඩ හරස් කරන්න බෑ. ඔව්. ආයෙ නම් එපා. ඔව් බා. උනාර බලහන්කෝ ගහනකොට යට මඩ කට්ට උඩ පයින්නෝ දැක්කද? ඕක වේලෙන්නේ නැතුව මේ උඩින් ඇල්ලුවොත් එහෙම මේ ඊට පස්සේ ඒ වයින් මඩ කට්ට මිදෙනකොට තමයි ආයෙ බහින්නේ. අය බා මඩ කට්ටේ දැන් මේ දොදොල වගේ වෙලානේ තියෙන්නේ. ඕක වේලනකොට බහිනවනේ. ඒ තමයි ගල් සෙට් එකත් එක තමයි බහින්නේ. මේක නා වීඩියෝ එක දාගත්තේ අර උඹට මැෂින් එක පොඩ්ඩක් අල්ලගෙන කියලා පෙන්නන්න. ඒකට කිව්වනම් හරි කතා කරලා මේ බිත්තර වීටි කරන් එන්නේ කියලා වපුරන්නේ. සනාටගේ විදි කැලි හතරකුත් බැඳලා. බෝරු වැදෙනවා මොනවද දාන්නේ? බෝරු වැද්දා ඒක දැන් බෝරු ගාන තියෙන්නේ. ආ කිව්ව භාගයක් විතර ගේමු කවලම් හරි ABC හරි. වෙන කරන්න දෙයක් නැහැ. පස්සේ ඊට පස්සේ ආයි කියයි කොච්චර තාල ගහුවත් වැඩ නැහැ ආයි කාලයක් යනකොට බහිනවා. මේකෙන් කොච්චර යට ගියාද කියලා. ඕනේ කියුප පිහිටි පොළ අඩි ගණන් බහිනවා සර්. අඩි කමාර දෙක බහින තැනුත් තියෙනවා.
මට පේන්නේ උස ප්‍රමාණය හරියට නැත්තම් ඇවිල්ලා බැරිලා නැහැ. මේ ගානට කැට තියෙනවද නැත්තම් ගහනකොට වීදුරු වලට විසි වෙනවා. කියන එකට එක තියෙනවා. ගලුයි කඩුයි දෙකම එකම ගානට තියෙනවා. මේක අපුර පස්සේ තියෙන්නේ. නැත්තම් මැෂින් එක ගහනකොට විසි වෙනවා. ඉතින් පාරවල් වලට දානියෝ දාන්න බෑ. ඇතුළට දාලා ඉවරලා මේ ජම්පින් නකර ගහන්න බෑ. ජම්පින් නකරක විසි වෙන්න වෙන්නේ. ඇවිස්සලා විසි වෙනවා. ගල්කුඩු වැඩි කරලා ගෙනාන කියන්නේ නැත්තම් පොළොවට දාන්න බෑ. මැෂින් ගහන්න බෑනේ. හරි ගහේ පාඩුවේ පරිස්සමට ඔන්න විදිහට ඒ ටික යට කරන්නේ නැතුව තියාගෙන තමයි එතන ඉඳන් තමයි හැදුවේ. ඉතින් දැන් ලොකු මැෂින් එක ගහන ගමන් ඉන්නේ. පුරවපු ලෙවල් බලන්න එතකොට නම් තේරෙයි. මෙතෙන් නම් බැලුවට පස්සේ හරියටම මේ කුස්තුරේ ඉඳන් ඒ කියන්නේ මගේ මේ මෙන්න මේ ඇඟිලි පුරුකේ මාක් එකට ඔය එච්චර මට්ටමට උස්සලා තියෙන්නේ. හරිනේ. ඒ වාසිය මම තල ඉවරලා ඒක දාන්න. දැන් අන්න ගහ පැත්තනේ බහිනවා කිව්වේ මේ ඒ පැත්ත නෙමෙයි හැබැයි අර ගේට්ටුවෙන් ආපු ගමන් වාහන දාන්නේ මේ පැත්තටනේ. එන්න මෙහෙ තමයි බැස්සේ. මේ සාමාන්‍ය මේ ඔන්න කොටස ඔය කණුව ගාවට කණුවට අඩියක් තියලා මෙහෙට මේ පැතිය හරියට මම බස්සලා පෙන්නනවා. තව අඟල් 8කට වඩා බස්සලා පෙන්නනවා. මම බෝඩ් එක දාලා ඉවරලා ගහනකොට ගහලා තමයි ගාන්න බැලන්ස් එක හදාගෙන ඊට පස්සේ තමයි මැෂින් එක දාන්නේ. මෙයාර මම ඉස්සෙල්ලා වීඩියෝ දාපු පැත්තෙන් ගලුවොත් එහෙම දැන් මේ පැත්තේ මැෂින් එක ගහුවම අඟල් සාමාන්‍ය මෙතන නැගීම අඟල් 6ක් විතර බහැලා තියෙනවා. තාමාරු පාදේ කරකැවුවේ මෙතන මේ මාසයට වීඩියෝ ගති පුතන මුදින්නේ. මෙතන අඟල් 4මාරක් 5ක් විතර බහැලා තියෙනවා දැනට. අතරවමට ආයි වහිනවා. ඒක නිසා මේක පොඩ්ඩක් නවත්තගෙන ඉන්නේ. තා කොහොමද ටියුබ් එකමාරක් ගෙනත් දුන්නත් මම තල්ලා බස්සලා පෙන්නනවා මේ බහිනවා මේ පොළොව බහිනවා කියන එක නිසාමයි මම කියන්නේ බහිනවා කියලා. 100% ක්ලියර් ඒක මට. ගෙනාවි ඕකෙන් දැල්ලා මොමෝද උදේ නැගිටින්නේ? උදේ නැගිට ගන්න පුළුවන්ද ඔබට? ආයෙත් වැඩ නැහැ කියන්න එපා. බලාගෙන ඇඟත් එක්ක හෙල්ලෙනවා. උදේ නැගිට ගන්න බැරි ඔය තලුව. Negatif kali beli bang. මාවත් එක්ක හෙල්ලෙනවා. මම දැල්ලුවොත් නම් ඕකෙන් ඉවරයි මම. කොහෙන්දම හොඳයි.
පිටිපස්සේ මේ ජයලත් මම හිතුවා නිකන් අපි මැෂින් එක ගහම සම්පූර්ණයෙන් පිටි මඩ වෙලා ඇති කියලා. මම ගෙයි වටේම එහෙනම් මේ හොදන්න වෙන ඕන ඉස්සරහ නම් නම් ඉතින් කීප නිසා මම ඒ ටික බුද්ධ කරලා හැදුවා මේ කරා. ඔය විතර ටික පේන් කරලා තියෙන. පොඩි මැෂින් එක දාලා තල්ල ඉවරයි සර්. ඒක තමයි සාමාන්‍යයෙන් ලෙවල් එකකට හදාගත්ත ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි නිකන් මැටි පොළොව තියෙන ගානටම ආයෙ හදාගත්ත අරකින් ගානකල් 6ක් 8ක් විතර තමයි බැස්සේ. දැන් ආයෙ ලොකු මැෂින් එක දාලා බලමු මොකද්ද වෙන්නේ කියලා. තන ගහමු ලොකු මැෂින් එක. තියන් අතේ. අයිකෙන් දාන්න බෑ වෙන තන නැත්තම් මේ බලනවා වීඩියෝ එක හරියට දාන්න. මේ පැත්තම තල්ල ඔක්කොම කරලා තියෙන නිසා කපන ගමන් කපන්න තමයි බඩු පොඩ්ඩම දින්නේ. මම ලෙවල් කරනකොට ආයෙ අර ගොඩක් පිරෙනවා. අර බැස්සනේ ගොඩ. මේ බැස්ස මෙහෙත් පිරෙනවා. මේකට ගැට්ට ගන්න බැලුවා ගැට්ටෙන් බැලුවා පොඩි වාසියයි. ඒක ඔක්කොම සම්පූර්ණ පුංගල් කුඩු වලින් පිරෙවි. ඉතින් යාට පස්සේ අද ගහලා ඉවර කරනවා මේ ප්‍රෙෂර් දෙකක් විතර ගහලා ඕනේ. මංගා එකක් තියෙන එක ප්‍රෙෂරයක් ගහලා දුන්නත් ඇති. මෙතෙන්ට පඩියක් දාන්නේ කොහමද මේ පඩියක් බැඳලා කපරාදු කරලා ටයිල් එකක් ගහනවද එහෙම නැත්නම් ගල් වලින් පඩියක් හදන්නද ඒක කියන්න. ඒකට අර කළු ගල් පැමි අර යට ඒක ඔක්කොම කපරාදු කරන්න වෙනවා. මේ වෙන කපරාදු කරලා මදින්න යන්නේ. ඒ ටික තමයි ඊට පස්සේ නම් ඉවරයි. කාර්යයක් අපේ පන්නේ පිටිය තවත් වැඩ කරනවා. නැත්නම් සාමාන්‍යයෙන් පොළොව හදලා දැන් නම් පොළොව හොඳටම හයි වෙලා තියෙනවා. දැන් මේක ෆ්ලෑෂ් කරනවා මම ඉන්නේ දිනකට මල්ලන්න කලින්. decorated athlete in combat sports history, and damn sure not a retired beast incarnate. Obafemi ran into a buzzsaw times. What an effort though by Femi. Di mesin kita දාලා කලන්න යන්නේ. Galau liur lah kini kan? Nah, ini harga berapa? Mahal enggak? Ini deh. Iya. Mau sama mau? Kenapa namanya? Tapi ada di sini. Mungkin ada kita tahu apa pulau, pas pulau. Lu kok sama baru polanya agak lain kita hamarai makin berlalu kita balik lagi lain yang terendahnya kalau kita udah dua kali empat hari itu karena ada dokternya kan bikin itu turun dan ini tinggal kami hendak
නැහැ මොකද මම දන්නේ නැත්තේ ඒකට හේතුවක් තියෙන මොකද්ද කියලා කියන්න බෑ. කතා කරලා අහන කෙනාට කෙලින්ම කියනවා. කාටිකට මඩ වලේ ඉන්නස මඩ වලේ ඉන්නගෙන මේ වැඩ කරන්නේ. මේ හතර වටේ ගල් ටික සේට අනිවාර්යෙන් මේ ගෙනහලා බාගන්න අනිවාර්යෙන් මේ එක හතා මෙන්න මේකට හරියටම හදාගත්තේ මේ ගල් ටික ගෙනහලා බාගන්න ඉඩ හදා ගන්න ඕන නිසා මේ පැත්තේ දෙමෙන්න තියෙන හදාගත්ත ඒ ටික පොඩ්ඩක් පිළිවෙලටම අනිත් ඔක්කොමත් ඇදුවා. දැන් තල්ලි වල මට්ටම් කරනවා ආයි පුරවන්න වෙනවා. මේ බහැලා තියෙන හොඳටම වහින්නවයි ආකාශයේ කළු කරගෙන එනවයි කියන්නේ. දැල්ල වැඩි වෙලා තියෙන අර හේ වල ගෙන්ද පොඩ්ඩ වෙලා යනකොට වහිනවා. එන්න පරක් වෙනවා නම් ඉතින් තව පොඩ්ඩයි තියෙන තලන්න මේ ඒ ටික තල්ලි වල අපි යන්න මේ හල්ලුවනේ වැඩි දාන්න කියන්නේ සල්ලිත් නැහැ නේ. වියදමට දුන්නම ඇතිනේ. වියදමට කීයක්වත් දැම්ම නැහැ ඒක. වියදම සල්ලි පොඩ්ඩක් ඕනේ කොහොමද? ඒකට ගල් ටික ගෙනහලා දාන්නම් මේ ගල් ටික ගෙනහලා දැම්මම පස්සේ අපි කීයක් හරි මම වැඩිපුර ඉල්ල ගන්න. එතකන් මේ වියදමට රුපියල් 10,000ක් දාන්න බෑ. නෑ බහපු බැස්සර පස්සේ ඔන්න ඔය ගානට බහිනවා. මේ ඉස්සරහත් බහින්නේ නැහැ කුරස ඉස්සරහත් බැස්සා. ඉස්සරහත් කුර ලොකුට බහලා තියෙනවා. මේ දිගට අnder නැහැ බැස්සා. මේ හැටි තමයි වැඩිපුරම බැස්සේ. අර ඇවිල්ලා කෙලින් මොනක. අනිත් බැස් බැලුවොත් ලොකු ප්‍රමාණයක් බැස්සා. බහින්න නැහැ කියලා හිතපු ඒරියා එක තමයි ගොඩක්ම බැස්සේ. මේ වැඩිම තියෙන්නේ බොරල්ල පාර පන්නි පිටිය. මට කිව්වේ මේ පිහිටි පොළවක් තමයි තියෙනවා කියලා. මම ඇවිල්ලා බලනකොට මේක අඩි 6කට වඩා පුරවලා තියෙනවා. මැෂින් එක ගෙනහැල්ලා තියෙන ජම්පින් නකර එකයි ප්ලේට් එකයි දෙකම. අපි ජම්පින් නකර එක ගහලා බලමු. මම ජම්පින් නකර එකට ගහන්න කලින් කියනවා ජම්පින් නකරෙන් ගහුවට පස්සේ මේක අඩියක් බහිනවා අනිවාර්යයෙන්. අඩියකට වඩා බහිනවා. ඒක 100%ක් ෂුවර්. හැබැයි මට අයිති කෙනා කිව්වේ පුරවලා නැහැ පිහිටි පොළව තියෙන කියලා. බලමු මම පොළව බලලා මම තීරණය කරන්නේ ඒ කට්ටිය මුලින් ඉඳන් වැඩ කරපු කට්ටිය ඒ කට්ටිය. එයාලා දන්නේ නැහැ. හැබැයි මම බලලා මම දැකපු දේ මට හිතෙන දේ තමයි මගේ අදහස තමයි මම කියන්නේ. හරිද වැරදිද කියන එක තීරණය කරන්න ඕනේ බලන එයාලා. බලමු අපි පටන් ගමු වැඩි බලන්න. පන්නි පිටියේ වහිනවා අද උදේම මේ දවස් ටිකේම වහින කොහොමද එකක් පොය කිට්ටු නිසා. ඒත් අපි දවස් ගානක් තිස්සේ පොළව හදලා ඒසගෙන හිටියා. අද දවසේ chance එකක් දෙන්නෙම නෑ වගේ. අම්ම තමයි කියන්නේ. ඉතින් හරියට ලෙවල් කරලා කරන වැඩේ හරියට කරනවා. ඉතින් හරියට කරන්නේ හදිසියට කරන්නේ. කරන වැඩේ වගේ කීමෙන් 100%ක් වගේ කීමෙන් කරනවා. ඉතින් හරියට කරනවා. බලමු මැෂින් එක දාන්න පටන් ගත්තම අපි ආයේ වීඩියෝ එකක් හදන්නම්. වීඩියෝ එකක් කරන්නම්. කියලා මම මගේ පාවිච්චි පේජ් එකට අප්ලෝඩ් කරනවා. ඒකට බලන්න කට්ටිය බලන්න යාලා. මේ බලලා හරි කෙනෙකුට වැඩක් දෙන්න. මට වැඩ දෙන්න කියන එක නෙමෙයි කියන්නේ. හරියට වැඩ කරන කෙනා හොයලා යාලට වැඩ දෙන්න. ගාන බලන්න එපා. වැඩේ හරියට කරනවා නම් ගණන් කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒක යන්තම් වගේ බැස්සයි තියෙන්නේ. ලොරි ගහනකොට මඩ කට්ටේ පැද්දෙනවා පේනවා දැක්කනේ සනා. මේක යට මඩ කට්ටයක් තියෙනවනේ. මේ හැදින් සරටම් බැස්සා. ඉස්සරහ වීඩි පොරේ කොරස එතනත් පොඩි බැහිදන් තියෙන බැස්සේ. පැත්ත නම් උලන්නේ. පැත්ත උඩහට ගිහම මෙතෙන්ට ගම ගිහලා මෙතනින් පස්සේ තමයි නිකන් මේ ABC අර කට්ටේ දැම්ම නැත්තම් මේකටත් එහා බහින්නේ ආයි.